කියන එකම දුවමද ඒ වගේ තමයි දකුණු ආසියාවේ විශාලතම රතවිල්ල ශාකය කියන එකම දුවමද දන්නවද රතවිල්ලගේ තියෙනවා ඕ දෙවනි සවාරිය කිව්වේ හොඳේ මේකනේ අපි අරගන්න ගින්නේ તો පහුවේ මෙන්න මේ ඉස්සර කොටුව හදන්නේ අහගන්න ඕන නම් අහගන්න ඕන නම් අහගන්න නැත්නම් නොකියම නෑ කියන්න ඔව් මේ ඉස්සර කොටුව හදන්නේ කාමර තුනකින් සමන්විත වෙන්නේ. වෙනදි කොටු කාමර තුනක් තියෙනවා. දැක්කද? කොටු කාමර තුනක් දැක්කද? ඔව්. හරි. ඔය කොටු කාමර තුනෙන් කොනේම කොටු කාමරේ පත්තු කරනවා ලාම්පෙල් ලාම්පුවක්. ඒ කියන්නේ හැන්දෑවේ 6:00 කරුල වටින් ටයිම් එකේ. ලාම්පෙල් ලාම්පුවක් පත්තු කරනවා. ඒ ලාම්පුව එළියට තමයි ඉස්ස වෙන්නේ. ඒ ඉස්සන්ට මෙහි ඉඳලා එන ඉස්සන්ට ඔය වැට වගේ ගහලා තියන්නේ. ඔව්. ඕකට කියන්නේ කොටු ඇඳ. ඔය කොටු ඇඳ ගහලා තියන්නේ මෙහි ඉඳලා එන ඉස්සන්ට කියන්නේ අර ඉස්සට මාළුවට වගේ වේගෙන් යන්න බෑ. වතුර පාරට පාල් වෙලා යනවා. ඒ පාල් වෙලා යන්න බැරි වෙන්න තමයි ඔය කොටු ඇඳ නිර්මාණය කරන්නේ. එතකොට ඒ කොටු ඇඳට හේතු වෙන ඉස්ස ඒ කොටු ඇඳ දිගේ කොටු ඇඳ අතර දිගේ අර කොටු කාමරය ඇතුළට වෙනකන් යනවා. ඔව්. එතකොට ඔයාලා බලලා දිනව කොලම් කුට්ටෝ ටෙලිග්‍රෑම් එක. බලලා දිනවද? රයිට්. ඒක දැකලා තියෙනවද ලී එකකට ගහලා තියෙන අතංගුවක් කියලා එක? ආන්න රයිට්. ඔරුවෙන් ඇවිල්ලා ඒ අතංගුවේ ඉඳගෙන තමයි ඉස්සෝ ගාලා යන්නේ. ඔකට